අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති සාදු සාදු. අවුරුත් ඇතුළට එන්න වෙලාව දීලා තියෙන්නේ ඉඳගෙන බංකු තියන ඉඳ ගන්න. ඉදං ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං ඥාතිනම් හෝතු සුඛිතා වന്തു යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. අපි වැපිරුවේ මොනවද? පුඤ්ඤක්කෙත්තං අනුත්තරං නිරුත්තර පුඤ්ඤක්ෂේත්‍රේ සද්ධාවන්ත කුල පුත්‍රයන්ට පින් කරන්න පින්කෙත පින් කුඹුර තමයි ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය. ඒ සම්බුද්ධ ශාසනයේ අපි මේ වෙලාවේ දානේ නැමැති බීජය වැපිරුවා. ඒ වපුරු බීජයම අපි අස්වන්න වශයෙන් නෙලනවා මේ භවයේ සසර පුරාවටම ලැබෙන ආනිසංස, ආයුෂ ලැබෙන, වර්ණ සම්පත්තිය ලැබෙන, ප්‍රඥාව ලැබෙන, බලය ලැබෙන, ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ ශක්තිය ලැබෙන ආයුන් දේති වන්නන් දේති බලම් දේති අනාදී වශයෙන් සඳහන් වෙන ධර්මයේ පින්නතුනි අපට ඒවා ලැබිලා තිබෙනවා දැන්. ආයුෂ සම්පත්තිය තිබෙනවා, වර්ණ සම්පත්තිය තිබෙනවා, ඒ වගේ නිරෝගී සම්පත්තිය ලැබිලා තිබෙනවා. මිනිස්සුන්ට අවශ්‍ය ඉදුම් හිටුම් යාන වාහන, ගෙවල් දොරවල්, පරිවාර සම්පත්තිය අපට ලැබිලා තිබෙනවා. ප්‍රඥාව ලැබිලා තිබුණා ඇත්තට අවබෝධ කරගන්න. එහෙනම් මේ පංචවිධ ශක්තිය ලැබෙනවා මේ දානි පූජකේ මේ ආම්දුරන් වහන්සේලා දම් වළඳනකොට ආවිෂ වර්ණ සප බල ප්‍රඥාව තමයි යද මේ වෑංජන දානි වශයෙන් කියලා පූජා කරන්නේ. ඒවා නූතන විද්‍යාවේ විටමින් කියලා උගන්වන්නේ. බුදුහාමුදුරුවෝ 2000 ගානට එහා පැත්තේදී දැක්කේ පංචවිධ ශක්තිය. ආහාර නැත්නම් අපිට පින්න ජීවත් වෙන්න අමාරුයි. එනම් පින්නත් උදවිය මේ පූජා කරන දානෙන් භික්ෂුන් වහන්සේලා දවස් 7ක් निराहारව ජීවත් වීමේ ශක්තිය බලය අද මේ දානයත් එක්ක පූජා කරනවා. පෙරලා මේ ආනිසංසාර වපුරන දේ වගේම දයාබර මෑණියන් වහන්සේගේ සසර පුරාවටම ඡායාවන පායිනී හෙවණැල්ල වගේ ඇවිදින් මනුස්ස ලෝකවල මනුස්ස සම්පත් ලැබෙන්නත් දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් නිර්ණය කරන්නත් හේතුපාදක වෙන උදාාරතර පුණ්‍යක්‍රියාවක්. ඒ සියලු පින් කුසල් අපි මේ ලෝකයට දස මාසයක් කුසේ තියාගෙන මෙලවට බිහි කරලා ඇඟේ නහරයක් පුරා නලියන ලේ කිරි කරලා පොවලා පෝෂණය කරලා ඇතිදෙඩි කරලා ගුණධර්ම කියලා දීපු ආදරණීය රත්තරන් මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. දයාබර සොහොයුරියට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. අපේ ඥාතිවරයට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ගුණවත් මෑණියන් වූ පත්මා හේම කුමාරී, හේරත් ගුණවත් මෑණියන් ඇතුළු තවද මිය පල්ලවගේ යම් පිරිසක් ඇද්ද ඒ සෑම දෙනාටම මේ දානෙට උදව් උපකාර කරපු කල්යාණ මිත්‍රත්වයෙන් දුක සැප බෙදා හදාගෙන මේ දින ගණනාවක තුල කටයුතු කර පින්වතුන් ඔබ සත්පුරුෂයන් කෙනෙකුට විපතක් කරදරයක් වුණු වෙලාවෙදී පිහිට ආධාර වෙලා කටයුතු කළා. ඔය අය නමින්ද මිය පල්ලෝගේ යම් පිරිසක් වේනම්
ඒ හැම දිනාටම මේ පින් අත්පත් වේවා අනුමෝදන් වේවා අවසනදී ජාති ජරා ව්‍යාධි කින සංසාර ගිනි වලින් තොර සාන්ත සුන්දර සපතක් වේනම් අති උතුම් අමාමා නිවිනි නිවි සනසෙන්ට මේ සියලු පින් හේතු වාසනා වේවා කියලා පානන් වහන්සේගෙන් අවසර ඒ වගේම හේගස්ටවුන් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අපේ ගෞරව කටයුතු අවසරයි කරපුටුගල ඉන්දරතන නායක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි යෝ සීලවා සීලවන්තේ දුදාති දානම් ධම්මේන ලද්ධං සුපසන්න චිත්තෝ අදිසද්ධාම් කම්මපලං උලාරම් තං වේ දහණං විපුල පලන්ති භූමි සදයති සත්පුරුෂ කාරුණික පින්නතුනි මේට දින 7කට උඩදී අප අතරින් සදා කාලයටම වෙන්වන්නට යෙදුණු දයාබරේ ගුණවත් පින්වන්ත මෑණියන් වහන්සේ කෙනෙකුට පිරිනමනු ලබන පුණ්‍යානුමෝදනාවයි මේ සිද්ධ වෙන්න පවතින්නේ. අජිත් මහත්මයාණන්ගේ ඇතුළු දූ දරුවන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ ඒ වගේම අද මේ මොහොතේ මේ වෙලාවේ මේ ස්ථානයේ නොසිටියත් සල්ල කර්මයකට භාජනය වී සිටින ආනන්ද මහත්මයාණන්ගේ එකම සෝයුරිය වූ පත්මා හේම කුමාරේ හේරත් ගුණවත් මෑණියන් වහන්සේ වෙනුවෙනුයි හත් දවසක් පිරීම නිමිත්තෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙනුවෙන් මේ සාංගික දානමය පින්කම සිදු කරනු ලබන්නේ. සාංගික දානමය පින්කම මේ ශාසනය පිළිබඳව අපේ ගරු කටයුතු පඬිත හාමුදුරුවෝ අපේ සදහවත් පින්නතුන්ට ඉතාමත් හොඳින් කාලෝචිතව ඒ ආනිසංස පිළිබඳව අර්ථාන්විත අනුශාසනාවක් සිද්ධ කරන්නට යෙදුණා. ඒ පිළිබඳව දිගින් දිගටම මම කරුණු කාරණාවන් පැහැදිලි කරන්නට අදහස් කරන්නේ නැහැ. අම්මාගේ ගුණ සුවඳ දරුවන්ගේ ජීවිත තුළින් මනාව පැහැදිලි වෙනවා. දෙමව්පියන්ගේ පළවෙනිම වගකීම තමයි සමාජයට හදන වඩන පෝෂණය කරන දරුවන් පවින් වැළැක්වීම. පාපා නිවාරණය. ඒ කාර්යය හරියට ඉෂ්ට කරපු අම්මා කෙනෙක්. ඒ නිසා තමයි මේ හා සමාන පරිවාර සම්පත්තියක් අජිත් මහත්මයාණන්ට ආනන්ද මහත්මයා ඇතුළේ ඥාතිවරුන්ට ලැබිලා තිබෙනවා. මේ වගේ පරිවාර සම්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඒ දරුවන් පවට බර වෙලා අශීලාචාර අශෝභන විදියට මේ ජන සමාජයේ ජීවත් වුණා නම් කිසි කෙනෙක් ඇසුරට ගන්නෙ නැහැ. ඒ ඇසුරු නිසුරු කරන අයත් නින්දාවට උපහාසයට ලක් වෙනවා එයාගේ ක්‍රියාකලාපයන් නිසා. නමුත් ඒ අම්මා පුංචි අවදියේ ඉඳලම අජිත් මහත්මයා ඇතුළේ සහෝදර පිරිසට බොහෝම දෙමව්පිය දෙපළේ ගුණ ධර්ම කියලා දීලා සමාජයේ යහපත් පුද්ගලයන් බඩපත් කරලා කල්යාණී නිවෙස්ෙන්දී යහපත් ඇසුරටපත් කරලා ඒ වගේම හොඳ අධ්‍යාපනයක් ලබා දීලා දේශයේ වෙනුවෙන් තමන්ගේ ජාතිය වෙනුවෙන් ආගම ධර්මයේ වෙනුවෙන් දෙපැයින් නැගී සිට යමක් කරන්න පුළුවන් ශක්තිමත් දරුවන් බවට හදලා වඩලා පෝෂණය කරලා ගුණ නැනදක කියලා දීපු වාසනාවන්ත රත්තරන් අම්මා කෙනෙක්. ඒ අම්මා වෙනුවෙන් දරුවන් හැටියට ඥාතිවරු හැටියට කල්යාණ මිත්‍රයන් හැටියට කල යුතු කරන්න අවශ්‍ය කරන වැදගත් යුතුයකමක් කොට සැලකලා දෙමව්පියන් වශයෙන් ඉන්න හැම කෙනෙකුගේම අහිංසක බලාපොරොත්තුවක් තිබෙනවා. මොකද්ද? අපි යම් දවසකදී මිය පරලොව ගියාට පසුව අපේ දරුවන් අපිව සිහිපත් කරලා පින් අනුමෝදන් කරයි කියන අහිංසක බලාපොරොත්තු දෙමව්පියෝ තුල තිබෙනවා. අන්නේ යුතුයකම කාරණා රාශියක් තිබුණත් මම කෙටියෙන් සඳහන් කරන්නේ කාල වේලාව අනුව නිසා දෙමව්පිය පෝෂණය කරලා දෙමව්පියන්ට සලකලා දෙමව්පියන් රැක බලාගෙන දෙමව්පියන්ගේ දායාද තමන් ලැබිත ආරක්ෂා කරගෙන
දෙමාපියන් කොටසේනික සිරිත් විරිත් ගුණධර්ම රැකගත්තු වාසනාවන්ත දරුවන් හැටියට අද දවසේදී මේ උතුම් වූ පින්කම සිද්ධ කරනවා. යෝ සීලවා පළමුවෙන් සිල්වත් බවට පත් වුණා අපේ නායක හාමුදුරුවෝ සියලු දෙනාම පංචශීලයේ සමාදන් කරවලා සිල්වත් පිරිසක් බවට පත් කරා. සම්බුද්ධ පූජා පවත්වලා ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දහවල් ආහාර බුද්ධ පූජාවේ පළමුවෙන් පවත්වන්නට යෙදුණා. ඉන් අනතුරුව සීලවන්තේ සුදුදාති දානං සිල්වත්කම පිළිබඳව මේ ශාසනයේ වැඩ සිටිය අරහත්ජය පොරවඩක් අඤ්ඤා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති පුන්නමේ උදකං වඩ්ඩං යතා නින්නම් පවද්දති ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති චිතං පතිතං තුයි සබ්බමේව සමිජ්ජතු පූරෙන්තු චිත්ත සංකප්පා මනියෝති රසෝ යතා මේ කටයුතු සිද්ධ කරන මේ පින්වතුන් හැම දෙනාට දෙවි දේවතාවුන් වහන්සේලා